හායි ගේමර්ස් ඉතින් අදත් ඔන්න සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ඔන්න අද අරන් ඇවිල්ලා තින්නේ Cricket 26 game එක. මේ ළඟදී රිලීස් වෙච්ච 2025 අන්තිම රිලීස් වෙච්ච සුපිරිම cricket game එකක් ඉතින් ඔය අද අරන් ඇවිල්ලා තින්නේ. ඉතින් මේ game එකේ PC requirements ගැන කතා කරොත් මේකට අවම play කරගන්න ඔයගලන්ට 4GB VGA card එකකුයි 8GB RAM එකකුයි හොඳටම ඇති. ඉතින් ඔයගලන්ට ටිකක් high graphic එක play කරගන්න ඕන නම් අඩුම ඔයගලන්ට අඩුම නෙමෙයි සාමාන්‍ය 6GB 8GB කාඩ් එකක් වගේ තිබ්බනම් හොඳටම ඇති 16GB RAM එකක් එක්ක. ඒ ගාවට ප්‍රොසෙසර් එක i5 6 Gen වගේ තිබ්බනම් හොඳටම ඇති. ඉතින් අපි වැඩි කතා බහ නොකර මැච් එකට යමු. ඉතින් අද ගහන්න අපි ශ්‍රී ලංකා vs ඉංග්ලන්ඩ් T20 මැච් එක guys. මම දාගෙනමයි තිබ්බේ. ඉතින් මැච් settings වලට ගියොත් අපි ස්ටුඩියම් එක මේ විදිහටම තියෙනවා. මම මේක සිලෙක්ට් කරාමයි තිබ්බේ මැච් ටයිප් එක T20. මැච් ටයිප් එක T20 ස්ටාර්ට් ටයිම් එක 4:30 දාගමු. මම මේක ඊසි ගහන්නේ guys. මේක ටිකක් අමාරුයි. අර කලින් ගේම්ස් වගේත් නෙමෙයි මට පුරුදුත් නෑ. මම මේක පෙරේද දාගත්තේ. ඉතින් පිච් සෙටින්ග්ස් එහෙම මම දාගත්තේ dry. ඉතින් මේ ටික එහෙමම තියලා අපි යන් edit lineup. lineup එක කතා කරොත් අපේ කට්ටිය පැතුම් නිස්සංග, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, අපේ කැප්ටන් දරන්ජිත සිල්ලා. ඉතින් ඔය වගේ තමයි මේ සෙට් එකේ ඉන්නේ. ඉතින් මම ඕක වෙනස් කරගන්න යන්නේ නැහැ. අර පැච් එක දාපු විදිහ තමයි ඔය තියෙන්නේ. ඒකත් වෙන ගේම් අද්දලා ගයිස් දාගත්තේ. ඉතින් අපි මැච් එක ස්ටාර්ට් කරමු. ඕකේ. ඉතින් මේ ගේම් එකේ මම මේ ප්ලේ කරන්නේ ගයිස් ක්‍රැක් ගේම් එක. ඉතින් මේකේ පොඩි බග්ස් ටිකක් තියෙනවා. ඉතින් මේකේ දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා අප්ඩේට්ස් වලින් මේ බග්ස් ෆික්ස් කරලා ඔරිජිනල් ගේම් එකේ බලා ගන්න පුළුවන්. ගොඩක්ම බග්ස් තිබ්බා ආපු කාලේ. දැන් ගොඩක් ඒවා ෆික්ස් වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඔරිජිනල් ගේම් එක ගහනවා නම් ඉතින් ඔය බග්ස් ඔක්කොම ෆික්ස් වෙලා තියෙන්නේ දැන් වෙනකොට. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉතින් ගේම් එක ගහන්න, ගේම් එක බයි කරලා ඔරිජිනල් ගේම් එකම ගහන්න බලන්න. ඔයාලට නියමම එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වෙයි. You join us for this match between Sri Lanka and England. ඉතින් guys ඔන්න මැච් එක පටන් ගත්තා. ටොස් එක දැම්මා. ශ්‍රී ලංකා win. හරි අපි බෝල් කරමු guys මුලින්ම. අපි ටාගට් එකට අනුව ගේම් එක ගහමු. ඉතින් මම මේකේ බෝලින් නම් ඇත්තටම දන්නේ නැහැ. මේක කොහොමද බෝල් කරන්නේ එක මම බෝල් නම් ඇත්තටම මට අරහම් මේ ගේම්ස් වල ක්‍රිකට් ගේම්ස් වල බෝල් කරන්න ඇත්තටම තේරෙන්නේම නැත්තම්. ඉතින් මේ ඔන්න අපි සෙට් එක එනවා. අර ස්ක්‍රීන් රෙකෝඩ් එකත් එක පොඩි ලැග් එකක් යනවා guys. එච්චර හිතන්න එපා මේ මුල් හරිය තමයි යෝක වෙන්නේ. ග්‍රැෆික් නම් සුපිරියටම තියෙනවා guys. ඉතින් ෆිෂ්ව ෆර්නෑන්ඩෝ ෆස්ට් ඕවර් එක මම ඔයගලන්ට පෙන්නන්නත් එක්ක බෝලින් සම්බන්ධව මේකේ පෙන්නන්නත් එක්ක බෝල්ස් දෙකක් දාලා පෙන්නන්න. බලමු දාලා අල්ලගනින් එවපන් මේකේ අපිට ෆීල්ඩින් එක පාව මැනුවල් කරන්න තියෙන්නේ guys. අපි බෝලේ ආවට පස්සේ අපි ඒකත් යවන්න ඕන. කලින් ඒවත් එහෙම තමයි. තාත් පන්දුවක් දෙමු. මොකක්ද ඒ උනේ? ඒක නෑ. මක් කරේ බුණා guys. හරි තා එකක් දාමු. අල්ලගනින් නවත්තපන්. ඕකේ. ඉතින් මම තව දුරටත් බෝල් කරන්න ලෑස්ති වෙන්නේ නැහැ guys. මම මේක සිමියුලේට් කරනවා. ඔටෝ ප්ලේ පාරක් දානවා. ඉතින් ඕස් 20ම මම මේකේ සිමියුලේට් කරනවා. ඕස් 20යි මේ ටික කරනවා. ඕකේ බලමු අපි ඒගොල්ලෝ කීයක් ගහලාද කියලා. 170යි විකට් 4යි guys. අම්මෝ එක බෝල් 120ට අපි ගහන්න ඕනේ 171ක්. හරි අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් guys ගේම් එකේ ග්‍රැෆික් ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. හැම එකේම කලින් තරම් ගේම්ස් වලට වඩා ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ගොඩාක් හොඳ මට්ටමක තියෙනවා ගේම් එක. බග්ස් ටිකක් තියෙනවා එහෙම මෙහෙන්. ඉතින් ඒවා හැදිලා කරලා එනකොට අලුත් ගේම්ස් වල ඒක ඉතින් හැටිනේ. ඉතින් ජෙෆ් ආචර් ඉන්නවා. ජෙෆ් ආචර් නම් ඒ වගේමයි guys. අපේ පැතුම් නිස්සංක බලමු.
Oh boy, that is Oh. so close to letting. මේකේ guys මිස් වෙනවා බෝල්ස් පට හරියට අපි ලොකේෂන් එකක් සිලෙක්ට් කරලා ගැහුවේ නැත්නම් ඒ කියන්නේ අපි මේකේ විකට් එක කවර් වෙන්න ඕන guys එනවත් එකම කවර් වෙන්න ඕන නැත්නම් මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් වැඩි Down the ground, lovely shot. එකක් දුවගම එකක් Chasing. දුවාගත්ත එකක් දාගත්ත guys එකක් දුවාගත්තා මේකේ පොඩි ඇඩ්වාන්ස් ගතියක් තියෙනවා අර කලින් ගේම්ස් වලට දැන් මේකේ අර කලින් ගේම්ස් වලත් තිබ්බේ guys බෝලේ එනකොට තමයි එකපාරට දාද්දි තමයි පෙන්වන්නේ දැන් මේකේ ටිකක් ඒකත් ටිකක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා අපි මේ පැත්තට ගහමු විකට් එක කවර් වෙලා Across the stumps and a flick Shot. of the wrist. It's wide of square leg. ඔව් හතරයි guys හතරයි පළවෙනි හතර වාර්තා කරනවා මේ වෙලාවේ අපේ වැතුම් නිස්සංක නෙමෙයි But certainly was a Koude? good shot to dispatch it. ලහිරු උදාර ෂෝට් ලස්සන පාරක් Do they go full? Do they go? ඉතින් ඔයගලන්ට පේනවා ඇති guys මේ ස්ටුඩියම් එකේ මේ හෙවනැල්ල එහෙම මේ ස්ටුඩියම් එකේ පට්ට ලස්සනට ඒ ටික තියෙනවා Oh my, that's ෂෝට් racing away. ගහන්න බෑ guys ග්‍රැෆික් නම් ඇත්තටම හොඳයි මේ අපේ මේ ක්‍රවුඩ් එකේ එහෙමත් සුපිරියටම තියෙනවා කලින් ඒවැයි ක්‍රවුඩ් එකේ එහෙම එච්චර ලොකු ක්වොලිටි එකක් තිබ්බේ නැහැ ඉතින් මේවා එහෙම ඒවා ඔක්කොම හොඳට හැදිලා තියෙනවා Straight drive. ෂෝට් එකක් දුවමුද එකක් දුවමු එකක් දුවාගත්ත guys ලකුණු 6යි අපි පොඩ්ඩක් මේ සයිඩ් එකට ගහලා බලමු Beats the outside edge. Good bowl. ඕ Flex that one. Simple as you like inside the ring. ඉතින් අපේ පළවෙනි ඕවර් එක මේ විදිහට අවසන් වෙනවා Pace will cause some trouble. ඉතින් අපේ වුඩ් බෝල් කරන්නේ ඉංග්ලන්ඩ් වල අපි සයිඩ් එකටම පාරක් ගහමු guys Oh, that's ෂෝට් හතරයිද හතරයි නෙමෙයි 6යි That's just 6යි guys power on that shot. It's incredible. පාර නිකන් බිමින් ගියා වගේ දැක්කේ Want to see at a cricket match. It's the most හය පාරක් පළවෙනි හය පාර ever see right now. There's a කවුද buzz, අපේ a real buzz ලහිරු උදාර? from the stands. Nicely played. ෂෝට් එකක් දුවගමු වාව් හතරයි Gets onto the front foot and ලහිරු උදාර ගහනවා ගහිල්ලක් they can just stand and admire Shot. that shot. මේක ඊසි ගහන්න ඕන guys මොකද ඊසි ගහලා තමයි පොඩ්ඩක් ඉස්සරහට යනවා දැන් මම මීඩියම් එකෙන් ප්ලේ කරලා බැලුවා 4 off the last. ගහන්නම අමාරු බෝල් පට්ටර මිස් වෙනවා හිතා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් ඒව එහෙම කොහොමද කියලා Cuts that off well ෂෝට් in the infield. දුවන්න බෑ guys ඉතින් බෝල් 3යි ලකුණු 16යි අපි මේ පැත්තට ගහමු ෂෝට් එකක් දුවගමු එකක් දුවාගත්ත guys ලකුණු 17යි ඕවර් එකයි බෝල් 4යි ඉතින් මේ ගේම් එකෙත් අර මම කලින් ගේම් එකේ කියන්නේ මම කලින් වීඩියෝ එකක් දැම්මේ ක්‍රිකට් 19 එකේ ඒකේ වගේම තමයි ප්ලේ කරන්න තියෙන්නේ Wow, that's Oh. missed a lot. ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් හැබැයි ඉතින් 2022 ඒ කියන්නේ ක්‍රිකට් 22 එකේ ඉඳන් අපිට කීබෝඩ් වලිනුත් මේ ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන්කමක් ආවා දැන් මේකත් කීබෝඩ් වලින් පුළුවන් Nearly gets the edge. හැබැයි මම මෙතන සෙල්ලම් කරන්නේ guys කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් එකකින් සෙල්ලම් කරනකොට ඒක අර තියෙන වෙන මාතලයක් ඒකයි මම සෙල්ලම් කරන්නේ නමුත් මේක කීබෝඩ් වලිනුත් ප්ලේ කරන්න පුළුවන් ඔයගලන්ට Aggressive running between the wickets. ඉතින් අපි ෂොට් එකක් ගහමු Power and precision in that shot. ෂොට් හතරයි guys That really ගැම්මක් wasn't a great delivery. Seen තවත් early and හතරක් dispatched කවුද well. අපේ උදාර wow Can't afford to go too full again. Does ඉතින් ඕවර් දෙකයි බෝලයයි ලකුණු 21යි ලකුණු 171ක් ගහන්නත් තියෙනවා guys finds the middle. It won't එකක් find දුවාගමු the එකක් net. දුවාගමු ඉතින් අපේ ජෙෆ් ආචර් ඉන්නවා බෝල් දාන්න ඕ මිස් වුණා guys මේකේ තියෙන එකම පොඩි ඇඩ්වාන්ස් ගතිය තමයි මේකේ බෝල් මිස් වෙනවා guys අපි මම මේ විකට් එක කවර් කරන් ඉන්නේ ඒකයි අපිට ගහන්න ඕන පැත්ත සිලෙක්ට් කරගන්න පට ගාලා කවර් වෙන්න ඕන Magical Shot. Vacant leg. හතරයි guys හතරයි Stop it. You just can't hit it any better than that. ලකුණු 4යි Beautiful shot. No chance at all for the fielders. ඇක්ෂන් සේම නියමයි guys ඔයාලට පේනවා ඇති
අපේ පැතුම් නිස්සංක. Always difficult Wow. to focus after what happened last ball, but you just ඉතින් දෙවැනි ඕවරේ 5 වෙනි බෝලේ the wicket's going to ජෙෆ් come. ආචර් දාන්නේ ෂෝට් Shot off the front foot, deep extra cover. has කද්දුවාගමු 4යි guys 4යි. Oh, much better than that. ඉතින් අපේ පැතුම් නිස්සංක තවත් 4ක් වාර්තා කරනවා. රිප්ලයි එහෙම නියමයි ෂෝට්. boundaries in a row. Time to ඉතින් අපේ දෙවැනි ඕවරේ ලාස්ට් බෝලේ පැත්තට ගහමු. වැදුන්නේ නැහැ guys මිස් වුණා. another pour over completed. 171ක් ගහන්නත් ඕන. Field day out there. The momentum, it's all in one direction. ලකුණු 3 overs 30යි. gone and this excellent first half of the Over power play has 2-9. put them in a strong position early on. සයිඩ් එකට ගහමු. Shot should be runs ෂෝට් වැදුනා එකක් දුවාගමු guys. එකක් දුවාගත්ත ලකුණු 31යි. ඉතින් guys වීඩියෝ එක ටිකක් දික් වෙයි. අපි ඕවර්ස් 20ම සෙල්ලම් කරනවා. ටිකක් ස්ලෝ ගහන්නේ අපි. මේ කොහොමත් අපිට අර එක පිට ගහන්න අමාරුයි එක දිගට. here. Nice shot. ඕ Just a flick එකක් off. දුවාගමු guys. ඉතින් තවත් ලකුණු 4ක් වාර්තා කරනවා මේ අවස්ථාවේ පැතුම් නිස්සංග. Clearly not the type of Wow, ලස්සන delivery ෂොට් to be එකක්. bowling here. ඉතින් මේකේ කොහොමත් අපිට එක පාර අර 6 ඒව ගහනවා වගේ නිකන් එක දිගට 6 ඒව ගහ 4 ඒව ගහ එහෙම ගහන්න බෑ. ගහන්න බෑ. ඒක ටිකක් අමාරුයි. ඉතින් මේ විදිහට ඇඩ්වාන්ස් කරලා තියෙන ගේම් එක. ඉතින් ඒක හොඳයි. මිස් වුණා guys. ලකුණු 35යි. ලකුණු 171ක් ගහන්න තියෙනවා. ඉතින් Overpitched. Punch එකක් දුවාගමු guys. එකක් side. දුවාගමු. Got some work to do. Good throw from the deep. Bang on target. තවත් සයිඩ් එකට පහරක් අපි ගහමු. Across the stumps and a flick Oh, of the wrist. එකක් දුවාගමු. Square leg. Could be 4. ලකුණු 37යි. That was a good strong throw back in, right over the stumps. පෙළහැරු දාරින්නවා. ඉතින් අපි තවත් පහරක් ගහමු. There'll be runs here. ෂෝට් දුවමු ලකුණු 4යි. End of the over. A big one. ඉතින් තවත් ලකුණු 4ක් වාර්තා කරන අපේ පැතුම් නිස්සංක. 1 for none. Forward Shot. in the power play, and we've seen some excellent running between the wickets. ගේම් එක නම් නියමයි guys ඉතින්. With a little sprinkle of luck as well, of course. ඉතින් ඔයගලන්ට මේ ගේම් එක අරගෙන මේ ප්ලේයර්ස්ලා ඉතින් දාගන්න ඕන guys. අර මම කලින් කිව්වා වගේ පැච් එකක් කරා මේක දාගන්න ඕන. Oh, that's a terrific Shot. shot. Leant in and punched. තවත් 4ක් guys. තවත් 4ක් වාර්තා කරා මේ අවස්ථාවේදී. අපේ කවුද? කවුද අපේ උදාර ලහිරු උදාර. පාර guys පාර. Yeah, it can be very ඉතින් අර මං කිව්වා වගේ මේකේ පැච් එකක් දාගන්න ඕන අපේ මේ අවුරුද්දේ ටීම් එකේ කිට් එක. එතකොට තමයි අපිට මේවා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට account එකක් හදලා මේකේ ඔරිජිනල් ගේම් එක වගේ නම් අපිට ඒවා ඩවුන්ලෝඩ් කරලා අපිට ඔෆිෂියල් ලයිසන් ගන්න පුළුවන්. නමුත් දැන් මේ ක්‍රැක් වගේ ක්‍රැක් වර්ෂන් එකකදී අපිට ඒක ගන්න වෙන්නේ පැච් එකක් කරහා තමයි. පැච් එකක් ඩවුන්ලෝඩ් කරලා අපේ ගේම් එකේ සේව් ෆයිල්ස් වලට දාන්න තමයි තියෙන්නේ. great shot. He's pulled Shot. that one away. 4 more. තවත් 4ක් වාර්තා කරනවා එක පිට එක. Delivery, you can't bowl හතරේ that. පාරවල්. Got Wow. what they deserved. නයිස්. Don't always ඉතින් ඒක කරගන්න ඕන guys. just focus on getting the next delivery right. ඉතින් අපි තවත් ප්‍රහාරයක් එල්ල කරමු ඒ පැත්තටම සයිඩ් එකටම. Absolutely Shot. middle that. තවත් 4ක් guys. That was a හතරේ පාරවල් එකම එක පැත්තකට bat. Can't එක දිගට. time that any better. Perfection. wow. පාර. Tried something a bit different. ඉතින් තවත් 4ක් වාර්තා කරා ලකුණු 54යි. Much. If they get it right. ඉතින් අපි දැන් පොඩ්ඩක් ඩිෆෙන්ස් කරමු. එක දිගට ඕනෙත් නෑනේ. wow. ඩිෆෙන්ස් කරා guys. එක දිගට ඕනෙත් නෑනේ. ෂේප් එකේ අපි ගහගෙන යනවා. ඉතින් ග්‍රැෆික් එකේම සුපිරියර් බලන්න පේනවා ජෙෆ් ආජා නම් ඇත්තටම ඒ වගේමයි. ඉන්නෝ වගේම තමයි. මේ සයිඩ් එකට තවත් පාරක් එල්ල කරලා බලමු. Good shot. Shot. Beauty. 4යි guys 4යි. Fast after another pour. wow. First, how to stop the තවත් 4ක් වාර්තා කරා. ඒකේ රිප්ලයි එක පෙන්වන්නේ නෑ නේද? End of the fifth. Ah, පෙන්නනවා. Bowlers have been getting some නිස්සංක අපේ පැතුම් නිස්සංක. spread out soon, so they තවත් might have 4ක්. to bowl to more defensive fields. ඉතින් මේකේ ෂොට් එහෙම මාරු ඇත්තටම They'll be wanting to improve. 58යි. Wicket would do not. ඕවර්ස් 5යි.
කිසිවෙක් නොදැවි. මිස් වුණා. අපේ මේ ජෝයි රූට් වෙන්න ඕන. ඔයා තමයි ඒ වගේම ඉන්නවා. ඉතින් පළවෙනි බෝල මිස් වුණා. ඉතින් අපි තවත් සයිඩ් එකටම ප්‍රහාරයක් එල්ල කරමු. සුනා ගයිස් ඒ බෝල නම් ටිකක් අමාරුයි. ඒ වගේ නිල් පාට යෝක සයිඩ් එකට බෝල් යාම ටිකක් අමාරුයි. අපි වෙනසකටත් මෙහෙට ගහමු. එකත් මිස් වුණා. එකත් යෝක පන්දුවක්. ඉතින් ඒ වගේ බෝල්ස් වලට අපි උඩ ගහන්න යුත් කියලා වෙනවා. දැන් තව පොඩ්ඩෙන් විකට් එකේ අපි සයිඩ් එකට තව එකක් ගහමු. අඩෝ ඒකත් මිස් වුණා. ලකුණක්වත් ගැහුවේ නැහැ. ඔක්කොම බින්දයි. ලාස්ට් 2 බෝල් ඕවර් එකේ. අඩෝ මන්ට ගහ ගන්නත් ඕන ගයිස්. නැත්තම් මේ 171ක් ගහන්න අමාරුයි අපිට. බෝල් 120යිනේ අපිට හම්බෙන්නේ. ෂෝට් තරේ පාරක් මේ අවස්ථාවේදී වාර්තා කරනවා. 4 පාරක් වාර්තා කරා අපේ ලාස්ට් බෝල් එට. ඉතින් දැන් අපේ පැතුම් නිස්සංක බෝල් 14 ලකුණු 30ක් ගහලා තියෙනවා. සයිඩ් එකට පාරක් ගාමු. තවත් යෝක පන්දුවක් එකක් දුවාගත්ත ගයිස්. එකක් දුවාගත්ත. එකට වඩා දුවන්න ගියොත් ඉවරයි. මොකද බෝලේ වුණා පට්ට ස්පීඩ් මේගොල්ලෝ. ඉතින් 6 වෙනි ඕවරේ දෙවනි බෝලේ අපි මිස් වුණා ගයිස්. ඇඟට වැදුනේ. බෝලේ ඇඟට ආවේ ගයිස්. ට්‍රැෆික් නම් නියමයි. ඉතින් කිසිවෙක් නොදැවි ලකුණු 63යි. අපි සයිඩ් එකට තව පාරක් ගහමු. ලකුණු දෙක දුහමු. ඕකේ. තවත් සයිඩ් එකට පාරක් එල්ල කරමු අපි. බවුන්සර් දාන්නේ ගයිස් තනිකර. තවත් එකක් දුවා ගත්තා අපි. එක දිව්වත් බෑ. හැබැයි මේක ගහන්න කොහොම හරි අපි 6 4 ගහ ගන්න ඕන. නැත්තම් ටිකක් අමාරුයි. බෝල් 80ට ලකුණු 105ක් ගහන්න ඕන ගයිස්. ඉතින් ගේමක් තියෙනවා අපිට. අපේ වව් ෂොට් එකක් දුවා ගමු. ලකුණු 67යි. ඉතින් 6 වෙනි ඕවරේ ලාස්ට් බෝලේ ඉතින් අපි ෂොට් එකක් ගහ ගන්න බලමු. දුවන්න බෑ. දුවමු. එකක් දුවාගමු ගයිස්. එකක් දුවාගමු. මේකේ කොහොමද පයින්නේ කියලා තේරෙන්නේ නැහැ. දුවනකොට විකට් එකක් යන්න පුළුවන් ගයිස්. ඒකින්ද පොඩක් සීරුවෙන් බලලා දුවන්න ඕන. නැත්තම් විනාසයි. ඉතින් 7 වෙනි ඕවරේ පළවෙනි පන්දුව මිස් වුණා ගයිස්. බවුන්සර් එන්නේ. මේකේ එක පොඩි වග්ගයක් තමයි ගයිස්. මේකේ බෝලේ බවුන්ස් වුණාම අර කොහොම හරි බෝලේ අල්ල ගන්නවා. ඉඳලා හිටලා එකක් වෙනවා. එකක් දෙයක් යනවා. සැරටම අඩෝ කැච් එකක්ද? අඩෝ නෑ කැච් එකක් නෙමෙයි. ඉතින් අපිට බෝල් 76ට ලකුණු 99ක් ගහන්න තියෙනවා. තවත් පාරක් එල්ල කරමු අපි. බෝල් කන්න බෑ මේ අවස්ථාවේදී. ෂොට් එකක් ගැව්වා. ලකුණු 4යි. තවත් ලකුණු 4ක් වාර්තා කරා මේ අවස්ථාවේදී. අපේ කවුද ගැහුවේ ගයිස්? අපේ ගැහුවේ ගයිස් ලහිරු උදාරනේ. ලහිරු උදාර තමයි පන්දුවට 4ක් ගැහුවේ අවස්ථාවේදී. තවත් ෂොට් එකක් ගහමු. පාර එකක් දුවාගමු. එකක් දුවාගත්ත ලකුණු 77යි. ඉතින් තව ලකුණු 94ක් ගහන්න ඕන. බෝල් 74ට ෂොට් එකක් ගහමු. එකක් දුවාගමු. අඩෝ
විකට් එකක් ගියා guys. කවුද ගියේ? විකට් එක රන් අවුට් එකක් guys. අයියෝ 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 අයියෝ. Plenty of time to settle themselves in before facing their first ball. ෆ්‍රී හිට් කියන්නේ guys මේක නෝ බෝල් එකක් එක්ක ගිහින් තියෙන්නේ. Runs here. පාරක් ගාගත් එකක් දුවාගමු. අපේ guys විකට් එකේ ගියේ කවුද? ගිහින් තියෙන්නේ guys පැතුම් නිස්සංග තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් දිනේෂ් චන්දිමාල් තමයි ඇවිල්ලා තියෙන්නේ. ලහිරුදාර ලකුණු 40ක් ගහලා තියෙනවා. කොහොම හරි 50 ගහගමු මිනිහගේ. ෂෝට් එකක් දුවාගමු. ලකුණු 80යි විකට් 1යි. ඕවර්ස් 6යි නේ. ඕවර්ස් කීයද? ඕවර්ස් 6යි නෙමෙයි guys. ඕවර්ස් 8යි. Really good ඉතින් 8 වෙනි ඕවරේ few overs could tell the සයිඩ් එකට ෂොට් එකක් ගහමු guys. this score will be. ෂෝට් එකක් දුවාගමු guys. එකක් දුවාගමු. කොහොම හරි අල්ලනවා guys. ගේම් එක සුපිරි. ලේසි නෑ. ඉතින් හතරක් එහෙම ගහනවා කියන එක ඉතින් අපිට උඩ ගහන එකත් ලේසි නෑ. ෂේප් එකේ ගහන්න ඕන නැත්නම් එක දිගට අපිට මේ ගේම් එක ගහගෙන යන්න බෑ. ඕ මිස් වුණා guys. බවුන්සර් එකක්. ලකුණු 70 නෑ ලකුණු 90ක් ගහන තියෙනවා guys බෝල් 70ට. අඩෝ මිස් වුණා guys. මේක මෙහෙම මිස් කර ඉන්දියොත් නම් කෙලවෙනවා. බෝල් 69ට ලකුණු 90ක් ගහන්න ඕන. පාරක් ගහගත්ත guys. එකක් දුවාගමු. ලකුණු 82යි. උඩ ප්‍රහාරයක් කෙල්ල කරන්න බලමු guys. ෂෝට් To the fielder. අඩු විකට් එකක් ගියා guys. Late on that one. මං හිතුවේ පැත්තට ගියා කියලා බෝලේ guys. මම අම්මට මුගේ අතටමයි ඇවිල්ලා තියෙන්නේ බෝලේ. අයියෝ රන් අවුට් එකක්. අඩෝ 50 ගහ ගන්න බැරි වුණා guys. ලයිරුදාර ගියා. ලකුණු 46න්ද කොහෙද ගියේ? First run behind them. ඉතින් ධනංජයද සිල්වා කැප්ටන් කරන්න දෙයක් නැහැ guys. කොහොම හරි මැච් එක දිනන්න බලමු. මිස් වුණා. ඕවර් 9යි. There wasn't much on offer for the batters. Some good work after the ලකුණු 82යි විකට් 2යි guys. side hasn't pushed up too high. ඉතින් 9 වෙනි ඕවරේ පළවෙනි පන්දුව Nicely played. එකක් දුවාගමු guys. ෂේප් එකේ ගහන්න ඕන. ඒත් ලකුණු 89ක් ගහන්න ඕන අපිට. බෝල් 65ට 88ක් ගහන්න ඕන. Misses everything. අඩෝ තව පොඩ්ඩෙන් විකට් එක guys. උඩ ගහන්න try කරේ. වැදුන්නේ නැහැ. ෂේප් එක ගහමු. අඩෝ මිස් වෙනවා. ඉවරයක් නෑ. මිස්ම වෙනවා. Too hard. Just need to ආඩෝ නෝ බෝලයක් ඒක. නෝ බෝලයක්. We want to make use of that extra delivery. ඉතින් අපිට තව ලකුණක් එකතු වුණා. සයිඩ් එකට ගහමු. අඩෝ මිස් වෙනවට වඩා දෙයක් නෑනේ. shit. බෝල් 63ට ලකුණු 87ක් ගහන්න ඕන guys. අඩෝ ඕවරේම විනාසයි guys. විකට් එකකුත් ගියා. බෝල් 62ට ලකුණු 87ක්. Well timed, but there's a fielder out there. එකක් දුවාගමු guys. 4 runs saved. ඕකේ. ඉතින් 9 වෙනි ඕවර් එකේ අන්තිම පන්දුව අපි ෂොට් එකක් ගහන්න try එකක් දෙමු. normal එකක් හරි දුවා ගන්න. එකක් දුවාගමු guys. නැත්තම් අපිට කෙලවිල්ලක් නැති වෙන්න. That's the over. ඉතින් ඕවර්ස් 10යි. Nothing you can really ලාස්ට් say. ඕවර්ස් 10 තියෙන්නේ. Runs like that. බෝල් 60ට ලකුණු 85ක් ගහන්න ඕන. අපිට ගහන්න පුළුවන් වේද කියන්නේ ඇත්තටම මම දන්නේ නැහැ. good setup. මේ ගේම් එකේ මම ෆුල් මැච් ගැහුවෙත් නැහැ. ගහපු මැචුත් පෙරදුනා. Side edge. Good. ඕ වයිට් බෝල් එකක් ගියේ guys. ඒතකොට ලකුණු 87යි විකට් 2යි. ඕවර්ස් 10යි. ඉතින් අපි ෂොට් එකක් ගන්න බලමු මෙතනින්. Went for the drive. අඩෝ මිස් වුණා. අයියෝ
මේකේ දැන් අපි ටාගට් එකට කිට්ටු වෙන්න ඇඩ්වාන්ස් වෙනවත් වැඩි ගයිස්. අපිට උඩ ගහන්න අමාරු එහෙම සීනුත් තියෙනවා. සයිඩ් එකට පොඩ්ඩක් ගහලා බලමු. ඒත් මිස් වුණා ගයිස්. අඩෝ. තවත් ෂොට් එකක් ගහ ගන්න try එකක් දෙමු ගයිස්. අඩෝ එකක් දුවා ගන්නත් බෑ. ළඟනේ වදින්නේ ඔක්කොම වදින්නේ ළඟ ගයිස්. බෝල් 54 ලකුණු 84ක් ගහන්න ඕන. ඉතින් මේක මෙහෙම තිය ඉඳලා හරියන්නේ නැහැ. අපිට ගහන්න වෙනවා ගයිස්. අඩෝ ඒකත් මිස් වුණා. පරාද වෙයිද කියලාත් බයයි ඇත්තටම. පාරක් ගහමු ගයිස්. අඩෝ උඩ ගහන්න ගියේ ඒකත් මිස් වුණා. මිස් වෙනවට වඩා දෙයක් නැහැ ගයිස්. ලාස්ට් බෝල් 10 වෙනි ඕවරේ අන්තිම පන්දුව. ෂොට් එකක් වැදුණා ගයිස්. ෂොට් එකක් වැදුණා 4ක් ගහගත්තා. කලාතුරකින් දැන් වදින්නේ ගයිස් 4ක් හරි. ඉතින් 11 වෙනි ඕවරේ පටන් ගත්ත ගයිස්. ලකුණු 91යි විකට් 2යි. ඕ ඒකත් මිස් වුණා ගයිස්. දාර බවුන්සර් එවන්නේ. වයිට් බෝලයක් ඒක. ෂෝට් අඩෝ අල්ලගත්ත ගයිස්. විකට් එකක් ගියා. අඩෝ ඩාන්ජර් සිල්වා කැප්ටන් යස්සාවෙදි දැවී යනවා කැච් එකකින්. කමිදු මෙන්ඩිස් ඊළඟ පිතුකරු. ලකුණු 92ට විකට් 3යි. තව 50 බෝල් 53කට ලකුණු 79ක් ගන්න ඕන. අපි ෂේප් එකේ ෂොට් එකක් ගහමු ගයිස්. එකක් දුවාගමු ෂේප් එකේ. ලකුණු 93යි විකට් 3යි ගයිස්. බෝල් 52ට ලකුණු 78ක්. ගහ ගන්න පුළුවන් වේද කියලායි බය. ෂෝට් එකක් දුවාගමු. කොහොම හරි ෂොට් එකක් ගහගන්න try එකක් දෙන්න ඕන. මේ අවස්ථාවට හැටියට ෂොට් එකක් ගහන්න බෑ. ෂේප් එකේ එකක් තමයි දාගන්න වෙන්නේ. මේක දාදා කීල් හරියන්නේත් නෑ ගයිස්. බෝල් 50 ලකුණු 76ක් ගන්න දිනවා. කද්දුවා ගමු ගයිස්. ලකුණු 96 විකට් 3යි. 11 වෙනි ඕවරේ අන්තිම බෝලේ ෂොට් එකක් ගහන්න try එකක් දෙමු ගයිස්. ෂොට් එකද අඩෝ නෑ කැච් එක නෙමෙයි එකක් දුවාගත්තා. තව පොඩ්ඩේ මම හිතුවේ කැච් එකයි කියලා. ඉතින් 12 වෙනි ඕවරේ බෙන් ස්ටොක් බෝල් කරන්නේ. ඕ එකක් දුවගමු. ඕ එකක් දුවාගත්තා ෂේප් එකේ කොහොම හරි. ලකුණු 98යි විකට් 3යි. ඉතින් තව බෝල් 47කට ලකුණු 73ක් ගහන්න ඕන ගයිස්. ඕ ඒකත් මිස් වුණා ගයිස්. අයියෝ බොකෝ. ලකුණු තව 73ක් ගහන්න ඕන බෝල් 46ට. අඩෝ LV එකක්ද නෑ උන් තර්ඩ් අම්පයර් දායිද? අඩෝ උන් තර්ඩ් අම්පයර් දැම්මා. Impacting outside the line. Easy decision that for the third umpire. අවුද්ද නෑනේ. Not out guys. Good reviews there. Great call by the umpire though.
ඉතින් තව බෝල් 45ට ලකුණු 73ක් ගන්න ඕන guys. උඩ පහරක් කෙල කරමු. ෂෝට් ලකුණු 6ක් guys. ලකුණු 6ක් වාර්තා කරනවා මේ අවස්ථාවේදී. wow. This batter is brilliant. අපේ දිනේෂ් චන්දිමාල් Transfers their weight back and pulls it away for a maximum. ලකුණු 6ක් වැදුනා guys කොහොම හරි. Magical shot into the vacant. wow තවත් 4 පහරක් වාර්තා කරනවා. Gonna stop that. Well, the delivery was poor. Nice. Still needs to be put away. දිනේෂ් චන්දිමාල් Lovely shot to find the boundary. ෂෝට්. It's evident and ever so audible that the crowd is at near bursting point. ඉතින් ලකුණු 108යි විකට් 3යි. තව ෂොට් එකක් ගහන්න try එකක් දෙමු guys. Middle that. ඔය එකක් දුවා ගන්න පුළුවන් Over Sri Lanka at 109. ඕවර්ස් 13යි guys. තව ඕවර්ස් 7යි තියෙන්නේ අපිට. Innings required rate hasn't really 109යි විකට් 3යි. 10 much these last few overs. ෂොට් එකක් ගහ ගන්න try එකක් දෙමු guys. Oh, that's a ෂෝට් ලකුණු අඩෝ විකට් එක කැච් එක අල්ලගත්ත guys. අඩෝ කවුද ගියේ අපේ දිනේෂ් චන්දිමාල් කුසල් මෙන්ඩිස් තමා දැන් ඉන්නේ. double mark centre. අයියෝ guys මට මේක පරදීද කියලාත් බයයි. ලකුණු 62ක් ගහන්න ඕන බෝල් 41ට. Got on the inside and played that. ඔය එකක් දුවාගමු guys. එකක් දුවාගමු ලකුණු 110යි. දැන් නම් පරදීද කියලාත් බයයි. පැරදුනත් guys මම මේක වීඩියෝ එක දානවා. Tangible further throughout. කලිනුත් මම වීඩියෝ එකක් ගත්තා. ඒක රෙකෝඩ් වෙලත් නෑ. මම මැච් එක ගහලා ඔක්කොම කළා රෙකෝඩ් වෙලා නෑ. ඒ වගේ වැඩක් වෙනවා ඉතින්. Too much room and ආව් තවත් ෂොට් එකක් ලකුණු 6යි. Well, that was a slow ලකුණු ball. 6යි අපේ කවුද? The timing just right. Beautiful shot. කමිදු මෙන්ඩිස් නේද? always difficult to focus after what happened last ball. කමිදු මෙන්ඩිස් තමයි. Stay positive and believe. කමිදු මෙන්ඩිස් කුසල් මෙන්ඩිස්ම දන්නේ ඔක්කොම කේ මෙන්ඩිස් කියලා තියෙන්නේ. Flicked away past square leg. එකක් දුවාගමු guys. ලකුණු 117යි විකට් 4යි. තව බෝල් 38ට ලකුණු 54ක් ගහන්න ඕන guys. බෝල් කන්න බෑ. ඕ එකක් දුවාගත්තා. ඕ අඩු විකට් එක. මේකේ පයින්නේ කොහොමද කියන බටන් එක හොයාගන්න විදියක් නැහැ බං. ෂේ Pressure is definitely on for the පරදින පාටක් තියෙන රමේෂ් මෙන්ඩිස්. Sure will be on to their bowls to pick up another quick wicket. කරන්න දෙයක් නැහැ guys. අපි ගහමු. පුළුවන් තරම් ගේමක් දෙන්න බලනවා. Well timed. උණුසුම් තරගයක් guys යන්නේ. ලකුණක් ගත්තා. That's a good strong throw back in. 118යි විකට් 5යි. ඕවර්ස් 14යි. Sri Lanka. තව ඕවර්ස් 6යි guys තියෙන්නේ. Been some really good overs strung together. They've taken some risks along with some good running. A very good total is on the way. Winds up. අඩෝ එකත් මිස් වුණා guys. Bit too early on that shot. ඒකත් මිස් වුණා. දැන් නම් මාත් කලබල වෙලා ඉන්නේ. පරාද වෙයිද කියන්න බෑ. There'll be runs here. ෂෝට් 4යි guys. Right away. ලකුණු 122යි විකට් 5යි. Dispatched to the boundary with ease. Don't need to do anything. අර ඇත්ත මැච් එක වගේ තමයි guys මුල් ටික ෂේප් එක ගහගෙන යනවා අන්තිමට විකට් යනවා නිකන් ආයි නෑ. ඕ එකත් මිස් වුණා guys. තව බෝල් 33කට ලකුණු 49ක් ගහන්න ඕන guys. ෂේප් එක එකක් ගහමු. ඕ යෝක එකක් At least one on offer. එකක් දුවාගමු. ලකුණු 123යි විකට් 5යි. බෙන් ස්ටොක් සයිඩ් එර් ෂොට් එකක් ගහන්න try එකක් දෙමු guys. Great shot. wow ෂොට් 4යිද අඩෝ දෙක දුවමු දෙකක් දුවාගත්ත guys. ලකුණු 125යි. Good throw from the deep. Bang on target. 14 වෙනි ඕවර් එකේ අන්තිම පන්දුව. තවත් ෂොට් එකක් සයිඩ් එකට ගහ ගන්න try එකක් දෙමු guys. වැදුන්නේ නැහැ guys. මිස් වුණා. ඉතින් අපිට තවත් ඕවර්ස් 5ක් විතරයි ඉතුරුලා තියෙන්නේ.
ඕ එකක් දුවාගමු හරි 126යි බෝල් 29ට ලකුණු 45ක් ගහන්න ඕන ගයිස් උඩ ෂොට් එකක් ගහගන්න try එකක් දෙමු ගයිස් පාර වැදුනා 4යි ගයිස් 4යි Wonderfully on the offside at cover. ෂොට් එකක් වැදුනා ලකුණු 4යි Last delivery, is that the sign that අපේ රමේෂ් මෙන්ඩිස් තමයි ඒ 4 පාර වාර්තා කරේ ඉතින් තවත් ෂොට් එකක් ගහගන්න try එකක් දෙමු ඔව් මිස් වුණා ගයිස් ඉතින් තව බෝල් 27යි තියෙන්නේ ලකුණු 41ක් ගහන්න ඕන අපි ෂොට් එකක් ගහන්න බලමු ගයිස් That's huge. That's a biggie. It අඩෝ is කැච් එක නේද ලකුණු 6යි It's many four. It's flown into the crowd. ලස්සන 6 පාරක් Shot off the හිතුවේ front කැච් foot. එකක් කියලා No need to move. ෂෝට් boundary last ball. What's to come this delivery? I wonder. ඉතින් තව බෝල් 26ට ලකුණු 35ක් ගන්න ඕන Runs one. ෂේප් එකක් දුවාගමු ගයිස් You can just feel the sheer excitement around ලකුණු the ground right 135යි විකට් 5යි 15 වෙනි ඕවරේ ලාස්ට් බෝල් ෂොට් එකක් ගන්න try කරමු ගයිස් now. Onto the front foot. Super shot. Should be full. එකක් දුවාගමු ගයිස් දාන බෝල් එන්න අමාරු වෙනවා ගයිස් අන්තිමනේ දැන් මේ අපි අන්තිමනේ දිනන ලං වෙනකොට අපිට ගේම් එක ඇඩ්වාන්ස් වෙනවා වැඩි ගයිස් And secondly, කැච් උඩ ගහන්න බෑ කැච් අල්ලනවා ඉතින් ඒ වගේ කේස් තියෙනවා Section of the innings, required rate hasn't really අපි අභියෝග වලට blown මුහුණ out දෙමු. 10 much these last few overs. They're in good අඩෝ position. අවශ්‍ය වෙලාවට වයිට්වත් යන්නේ නැහැ ලකුණු ටිකක් ගන්න oh my. පාර වැදුනද 4යිද අඩෝ අරු අල්ලගත්තා Never an extra run on එකයි that. දුවාගත්තේ Great throw back in from the deep. Stokes. ෂෝට් ලකුණු 4යි ගයිස් ලකුණු 4යි Four more. Threaded ලකුණු 4යි ලකුණු 143යි විකට් 5යි ගයිස් සුපර් ෂොට් එකක් දුනා අන්තිමට And the spectators here Wow. at the moment, they're absolutely captivated by what they're watching. ඉතින් තව බෝල් 21කට ලකුණු 28ක් ගහන්න තියෙන්නේ ගයිස් අපි පැත්තරම ගහමු ෂොට් එකක් Point chasing that one. It is වාව් තවත් 4 පාරක් වාර්තා කරනවා මේ අවස්ථාවේදී That's the masterclass of batting. ඒ පැත්තරම දුන්න ෂොට් එකක් Forward, dispatches it to the boundary. මෙන්ඩිස් super batting at the moment. Back-to-back boundaries. Ramesh Put the Mendis. pressure right on the bowler. They've got to respond. ඉතින් තව ලකුණු 24යි ගහන්න තියෙන්නේ බෝල් 20ට අපි තවත් ෂොට් එකක් ඒ පැත්තරම ගහමු ගයිස් Could be a couple if they තවත් 4ක් They were so still at the crease. තව ලකුණු 24යි බෝල් 19ට ගහන්න තියෙන්නේ ගයිස් Fabulous shots. දැන් නම් ලොකු ගේමක් තියෙනවා ඉතින් අපිට ගහන්න පුළුවන් තත්ත්වෙ දැන් නම් තියෙනවා මැච් එක Now there's a buzz, a real buzz තවත් උඩ coming from ප්‍රහාරයක් the එල්ල කරන්න try එකක් දෙමු ගයිස් stand. Nice shot. ෂෝට් 4යි තවත් 4ක් ගැහුවා 15 runs out of there. Sri Lanka වව් 5-5. කාමිදු මෙන්ඩිස් Questions by the bowlers, but the Wow, batters have Eddick, all the ah. answers so far this innings. ෂෝට් Atkinson coming back into the attack. They'll be wanting to improve their figures a bit. A quick wicket would work nicely. කාමිදු මෙන්ඩිස්ද කුසල් මෙන්ඩිස්ද මන්දා Flex that one, simple as you like. අඩෝ තව පොඩ්ඩෙන් දුවලා කියලා වෙනවා ලිව්වනම් මූ ගහනවා අනිවාර්යෙන් විකට් එක තමයි ගානට ගහන්නේ ඉතින් තව බෝල් 14 ලකුණු 16 ගාන තියෙන එකක් දුවාගමු ෂේප් එකේ අඩෝ ඒකත් ඇල්ලුවා අයියෝ විකට් කීයද ගයිස් විකට් 6යි නේ Not had the best of weeks leading up to this game. විකට් 6යි ගයිස් Everyone their strength. තව බෝල් 16 ලකුණු 16ක් ගන්න දෙනවා ඉතාමත් උණුසුම් තරගයක් There'll be runs here. ඕ පාර එකක් දුවාගමු එක එක දිව්වත් ගහත හැකි The crowd is electric right now. කලබල නොවී ගහන්න ඕන ගයිස් නැත් කලබලනුත් විනාසයි ෂොට් එකක් ගහමු
කැච් එකක්ද කැච් එකක් ගයිස් කැච් එක. කලබල නොවී ගහමුකුවට කලබල වුණා ගයිස් කලබල වුණා. Now, great opportunity to prove the critics wrong. Certainly needs to build an විශ්ව ෆර්නෑන්ඩු දැන් ඉතින් බෝලර්ස්ලා ඉන්නේ වැට් කෙල කරගත්තොත් විනාසයි. ඉතින් ෂේප් එක ගහ ගන්න ඕන. nicely played. එකක් දුවාගමු ගයිස් එකක් දුවාගමු ෂේප් එකේ. The spectators are absolutely buzzing right now. තව Huge ලකුණු levels of excitement all round this. 14ක් ගහන්න ඕන බෝල් 13ට ගයිස්. ෂේප් එකේ එකක් ගහන්න try කරමු. Finds the middle. It won't Like find the වැදුනා. boundary. That's a එකක් stunning දුවාගත්ත stop. එකක් That was going දුවාගත්ත all ඇති the way ඇති. otherwise. That's the end of the over. A poor බෝල් one. 12යි ඕවර්ස් 2යි තව ඉතුරුලා තියෙන අපිට It's not quite තරංගයේ දිනන්න. The bowlers need to finish the remaining overs well. At the moment, they've got a chance in the next few overs to shift momentum. Last if 2 these two over. stay in and keep up ලකුණු the 13ක් ගහන්න ඕන ෂොට් එකක් ගහන්න try කරමු ගයිස්. But it's a wide අඩෝ අන්න මිස් වුණා ගයිස්. That was a කීප ගියතින් මිස් වුණා බෝලේ. left the bat. Can't time that any better. ඒක ඉඳලා හිටලා වෙන සීන් එකක් ඕක. ඒකත් වාසනාව ගයිස්. තව ලකුණු 9 ගහන්න තියෙන්නේ. got down and rolled the wrist beautifully. වව් තවත් 4ක් වාර්තා කරා ලකුණු 5යි ගයිස් දැන් ගහන්න තියෙන්නේ. Gets onto the front foot early. Well timed. බෝල් මං හිතන්නේ 10කට බෝල් 10කට ලකුණු 5යි ගහන්න තියෙන්නේ ගයිස්. Yeah, it can be very Sure. disheartening seeing good deliveries smacked around. ඉතින් අපි තවත් අර වගේම පාරක් ගහලා මැච් එක ඩ්‍රෝ කරගන්න try එකක් දෙමු ගයිස්. That's ෂෝට් පාර ලකුණු 4යි ගයිස් 4යි. මැච් එක ඩ්‍රෝ ඉතින්. Nicely through the Nah, gap. match එක draw වුණා. තව ලකුණයි ගහන්න තියෙන අපිට මැච් එක දිනන්න. බෝල්ස් මං හිතන්නේ තව අපිට ඉතුරු වෙලා තියෙනවා ගයිස්. Well, the tension අටක්ද? is extraordinary. The crowd බෝල් 9ක් තියෙනවා ගයිස්. seats. බෝල් 9 ලකුණයි ගහන්න තියෙන. ඉතින් මේක ෂේප් එක ගාමු. ඕ මිස් වුණා කමන්නේ කලබල වෙන්න එපා. බෝල් 8ක් තියෙනවා ලකුණක් ගහන්න අපිට. දැන් තමයි පොඩ්ඩක් ඇඟට ලේ ටිකක් කිරුවේ. ෂෝට් ලකුණයි. ඉතින් ගයිස් මැච් එක දින්නා ඔන්න අපි ශ්‍රී ලංකා. That's the end of our broadcast for now. Sri Lanka won by 3 wickets. ඉතින් සුපිරි. ඉතින් කොහොමද ගේම් ප්ලේ වීඩියෝ එක හොඳයිද අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ගේම් එකේ හොඳ නරක පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන් අපේ channel එක සාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරගන්න. ඉතින් අදට ගේම් වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඉතින් තවත් අලුත් දවසක තවත් අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමෙන් ඉන්න. ජය වේවා.